හයි යාළුවනේ, ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම මහන්න යන්නේ පිටිපස්ස විවරයක් සහිත කොට්ට උරයක්. ඉතින් අපිට මේකට මුලින්ම කපා ගන්න වෙනවා රෙදි කැවිලි දෙකක්. ඉතින් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන විදියට කොට්ටවල සයිස් එකට අනුව තමයි අපි මේකේ රෙදි කැවිලි දෙක කපා ගන්න ඕන. මේ මම කපාගෙන තියෙන්නේ එක කැබැල්ලක්. ඊට පස්සේ අපි අන්නර කපා ගන්නපු කෑල්ලට වඩා අඟල් දෙකක් විතර වැඩිපුර තව කෑල්ලක් කපා ගන්න ඕන. මොකද මේ කොට්ට උරේ විවරයන් දෙක එක පිට එක උඩ යන විදිහට තමයි මම මහන්නේ. අන්න එහෙම මහන කොටයි අපිට එතකොට අර වාටේ කොටස මහගන්නයි ඕන හින්දා තමයි මේ අඟල් දෙකක් විතර වැඩිපුර අරගෙන කපා ගන්නේ. මෙන්න මේ විදියට හරියටම දෙකට බෙදලා ඊට පස්සේ තව අඟල් දෙකක් විතර ඊට වඩා ටිකක් වැඩිපුර හිටින්න එක කෑල්ලකුත් එක කෑල්ලක් ඊට වඩා අඩුවෙන් හිටින්නත් අසමානව තමයි කපා ගන්නේ. මම වගේ thumbnail එකට දාලා තියෙන කොට්ට උරේ කලින් වැහුවා. ඒ වුණාට ඒක කිසිම මහපු වාටියක් මේ කලර්ස් එකත් එක්ක මොකද පේන්නේ නැති හින්දා මට සිද්ධ වුණා ආයෙම පේන පාටක් අරගෙන මෙහෙම මහන්න. ඉතින් කොට්ට උර මහන පළවෙනි වීඩියෝ එකේ තියෙනවා අපි අර හතර පැත්ත විතරක් මහලා මහන්නේ. පටි දෙකක් ගැට ගහන්න දාලා අන්නේ ලේසිම ලේසි කොට්ට උරේ මහන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ඒ වීඩියෝ එකත් ගිහින් බලලා ඉන්න. සාමාන්‍යයෙන් යාර එකම ආරක් ගත්තට පස්සේ අපට කොට්ට උර දෙකක් මහ ගන්න පුළුවන්. යාර 3 කාලක් වගේ ගත්තාම කොට්ට උරයක් මහ ගන්න අපට රැති වෙනවා. මෙන්න මේ විදියට කෑලි දෙක අසමාන වෙන්න කපාගෙන අපිට තියෙන්නේ අස් වාටියක් දෙන්නේ නැත්තම් අන්නේ දෙපැත්තේ පුංචි වාටියක් මහලා ගන්න ඕන. අපි එහෙනම් දෙපැත්තේ වාටිය මහලා බලමුකෝ. මේ තියෙන්නේ මම දෙපැත්තේම වාටිය මහ ආවට පස්සේ පෙනුම. ඉතින් දැන් අපිට තියෙන්නේ සම්පූර්ණම කොට්ට උරය මහ ගන්න. අපි අර දිගටම කපාගෙන කොරදි කෑල්ල අරගෙන මෙන්න මෙහෙම හොඳ පිට ඇතුල් පැත්තට එන විදිහට තියන්න ඕන. ඊට පස්සේ අපේ අර පොඩියට ලොකුවට කපාගෙන පුරුදු කැබලි දෙකත් හොඳ පිට ඇතුල් පැත්තට එන විදිහට කන පිට උඩට එන විදිහට එක පිට එක යන්න තියාගන්න ඕන. එහෙම තියාගෙන අපි වටේටම මහ ගන්න ඕන. මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි මේ රෙදි කෑලි දෙක තියාගන්න ඕන. මුලින් එක පැත්තක් මහලා ඊට පස්සේ අනිත් රෙදි කෑල්ලක් තියාගෙන අපිට මහ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි සම්පූර්ණයෙන්ම මහගනිපු කොට්ට උරය. බලන්නකෝ අපි දැන් මේක කන පිටින් මහලා තියෙන හින්දා අපි මේක හොඳ පිටට හරව ගන්න ඕන. බලන්නකෝ හරිම ලස්සනට තියෙනවා. එහෙනම් යාළුවනේ ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදර අවශ්‍යතාවය සඳහා ගෙදරදීම පහසුවෙන් පුංචි මුදලකින් මෙන්න මේ වගේ හොඳ කොට්ට උරයක් මහ ගන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා අපි කොහොමද රැලි පටියක් කපලා දාපු කොට්ට උරයක් මහ ගන්න කියලා. එහෙනම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.